මෙලෙස පෙනී සිටින්නේ ඇයමද? මේ දිනවල සමාජ මාධ්‍ය කැළඹූ සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ. නිර්දා උයන් හේවා සමාජයේ මේ වෙද්දි ගොඩාක් දෙනෙක් ඇය ගැන කතා බහ වෙනවා. ඒ ඇයි කියලා දන්නවද? නිල් රෙජිනගේ අවසන් කටයුතු සිදුවන මොහොතේ ඇයට අවසන් ගෞරව දක්වපු මොහොතේ කලේ ඇයි රංගනයක්ද? සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඒ වීඩියෝ ගැන මේ වෙද්දි බොහෝ දෙනෙක් කතා වෙනවා. කොහොම වුණත් ඇය මීට පිළිතුරු දක්වා තිබුණාද? මට බැන බැන ඉන්නේ නැතුව ගිහිල්ලා නිදාගන්න. අටපහ ජොබ් කාර්යයන්ට නැත්නම් හෙට ට්‍රේන් එක මිස් වෙයි. ඔයාලා එහෙනම් මාත් එහෙමයි. වීඩියෝ එඩිට් කරලා මට මඩ ගහන්න කලින් දෙපාරක් හිතන්න තිබුණා. මගේ ශ්‍රේෂ්ඨයේම නවක නළුනිලියන් කිහිප දෙනෙක් මාගේ විකෘති කළ වීඩියෝ එක යොදා ගනිමින් මඩ ප්‍රචාර එල්ල කර තිබුණා. ඔවුන්ගේ මූණෙන් ඊර්ෂ්‍යාවද දෝර ගලනවා. මම රංගනයෙන් දායක වෙලා තිබෙන ටෙලිඩ්‍රාමා ප්‍රමාණයෙන් 100%ක්වත් තරමට ඔවුන් වැඩ කරලා නැහැ. ඔයාලට අවස්ථාව ලැබුණා කියලා මම පරිගන්නේ නෑ නේද? මුලින්ම රංගනය හරියට ඉගෙන ගන්න. සින්දු කිව්වා කියලා රඟපාන්න පුළුවන් වෙන්නේ නැහැ.